මොකද වන්නේ කට චීන පරසයක් අය කරගෙන hina වෙන්න එපා බං මට මහා ශාපයක් කියලා තියෙන්නේ බං මට පෙර ආත්මික ශාපයක් ඇතිලා කොහෙද බං මහා කරුණයක් බං මේක ඒ පාර මොකද උනේ බං ඒක නෙමෙයි මේ මොකද අර උඹේ ඉස්කෝලේ කාලේ ක්‍රෂ් එක සඳුනේ ඒක සෙට් කරගන්න හැටි මොකද උනේ ඒක තමයි මම මේ කියන්නේ ගියේ මම කොහොම හරි SB එකේ නම්බරේ නම් හොයාගත්තා මම හායි කියලා මැසේජ් එකක් දැම්මා ඒකේ හායි කියලා මැසේජ් දැම්මට පස්සේ මම මගේ තිබ්බ පිරුතු ආදරේ ඔක්කොම ඒකේ කීවා ඒකේ බ්ලැක් එක බොක් කරා බං දැන් කරන්න දෙයක් නැහැ මං කොච්චර ගෑනු ලයින් කරා එක කෙල්ලෙක්ව සෙට් වෙන්නේ නැහැ නේ බං මේක මහා කරුණයක් බං උඹට පිස්සු දෙයක යකෝ හායි කියපු ගමන් තෝ ඒකට ආදරේ කියන්නේ යකෝ ඒක හිතන්නේ නැති තෝ හදිසියෙට ලේ ඉල්ලනවා කියලා. තොර පිස්සුද බෑ. ඒක නෙමෙයි. ඔය වැඩේට මන් දන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඈ. ඩයල් එක නම් සුපිරි වැඩේ. මොකද කියන්නේ? යමන්ද හම්බෙන්න. ඒ කවුද බං ඒ? අයියාගල ගුරුනාන්සේ බං. උඹට කියන්නේ මචං සුපිරි වැඩක් ඈ මාරම පවර්ෆුල්. ඉන්නේ මචං දඩ කන්දක් උඩ. යන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි ගියොත් කෙල්ල වශී කරලා දෙනවා උඹ ගාවට දන ගාගෙන එන්න. ෂුවර් ෂොට් ආයිති. යමන්ද හම්බෙන්න. ඈ? අයියාගල? අමන යම කොර මං කීයද මචං බලය තියන අය ඉන්නේ මචං කැලවල. උඹ බය නැතුව වරෙන් මං නේ එතකොට මේ බලය දෙන්නේ ඈ කැලේ ඇස්සේද කැලේ ඇස්ස නෙමෙයි වරෙන් කන්න මගෙන් අහගන්න කන්නේ දෙයක් නෑ කට වේ කැලේට ලයිට් දාන්න. හරියට කඩියකුත් නැහැ, කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ. උකෙත් එක්ක වදුරුවත් කනවා. එකෙක් ආව උට වැඩක් දෙන්න තියෙන. එච්චරයි. මූ මේ මෙතනලා බොරු කියනවා. තාපසය. උගෙන් අපන් බාන්න. ඔබ දන්නවා ගන්නේ අඳුරනේ මේ මල්ලි. ගුරුනාන්සේ. මල්ලි නෙමෙයි බෝල මැනේජර් කියපන්. මොකක් කරේ પાස්පෝර්ට් හදිස්සියක්ද ණය කේස් එකක්ද නැත්තම් කොඩි විනයක් කරන්න නෑ මැනේජර් මහත්තයෝ පොඩි ලව් සීන් මේ මූගේ හරිද මේ ගුරුනාන්ස පොඩ්ඩක් හම්බෙන්න වෙයිද අයියෝ කන්ද නෑ අයෝ කරද බා ඒ වෙලාව නම් ගුරුනාන්ස භාවනා කරනවා ඔය මොන් කැලලකුත් තියනවා තව ඩික්කින් බලන්න තව විනාඩි 10කින් විතර එකක් තියෙනවා ඕන්නම් වැඩක් කරලා දෙන්න පුළුවන්. පොඩි අතින් පොඩි ගාණක් දෙන්න වෙයි මට. එච්චරයි. වරින් ගන්න. වලි මේ දිරප්පු දාගෙන ඉඳිපා. මේ අයියා භූමික මේ මැනේජර් මහත්තයා ඔව් දැන් මම ගොඩක් කල් ඉඳන් මේ වැඩ දැන් අවුරුදු 31ක් මෙතනම සේවය අයියා ඒතර මැනේජර් මහත්තයාට මේ වයස කොහොමද මට දැන් 31යි බැඳලාද ළමයි පහක් ඉන්නවා හොඳ ඒ කියන්නේ ඉපුණු දවස් ඉඳන් ළමයි හදලා මන්ද ඒ වගේ තමයි මල්ලි අවුරුදු ගානකට පස්සේ නේ ඌ හම්බෙන්නේ ඔයත් වශියක් කරලාද ඒ ඉන්න එක්කන කොයින් සෙට් කරගත්තේ මම ඔය වශී කරන්නේ අපේ ගුරුනාන්සේ මං හැබැයි ඉපේ කරගත්තා आई कर दिया ගුරුනාත් ඔව් පොඩි කාරණා කීවා දෙන්නේ කැවිලා ඔව් මොකද්ද කියලා රිට කියන්නේ ඔව් අර අපි උන්නේ කීවා ඉත ගන්න මේකයි ගුරුනාත් සීන් එක හරියද මේක ඉන්නව නේද මුට කවදාවත් ජපයකට කෙල්ල සෙට් වෙන්නේ පාරට කියන්න එපා දාන්න මට ලැජ්ජා හරිද ගුරුනාන්සේට වෙයිද දැන් මුට හිත ගියපු පොඩි කෙල්ලෙක් ඉන්න හරිද මොකේ ක්‍රෂ් එකලු ගුරුනාන්සේට වෙයිද පොඩි මන්තරයක් දෙකක් දාලා මොකක් හරි ගුරුමමක් කරලා මුට ඒකවත් ජනක් දෙන්න හරියන්නේ නෑ ගුරුනාන්සේ මුන්ගේ පවුල අපරාධ ඔය කියන්නේ හඳුන කෙනනේ ඔය කියන්නේ අර සඳුනි දරකී කියන්නේ නේද කාලයක් මට පොඩි කනෙක්ෂන් එකක් තිබ්බා කටයි මේ කරන්නේ
අද දීපන් බලන්න. කාටද? මට. කොයකෝ මේක රේකා? තොට කෙල්ල සෙට් අයියේ? එහෙම කියන්න එපා ගුරුන්නාන්සේ. හරි. අදගෙන වද. හරි. මං වැඩේ කරලා දෙන්නම් උඹට. උඹ මං ගේන්ටි ගේන්න ඕනේ. තේරුණා ඔබට? තේරුණානේ? හරි. උඹ අරන් එන්න ඕනේ උඹේ සඳුනිගේ කේස් ගහ. හරිද? කේස් ගහ. හරි හරි. ඇහුණාද ඔබට? ඔව්. ඊට පස්සේ උඹ අරන් එන්න ඕනේ එහා ගෙදර උඹේ සුමනා ඉන්නේ. සුමනා. සුමනාගේ ගෙදර බත් හැලියෙන් බත් මිටක් කරවලි. උඹට තේරුණාද ඒක? ඔව් තේරුණා. බත් මිටක්. 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 හරිනේ? මිටක් හරි, ගෙනේ. හරි, හරි. හරිද? ඊට පස්සේ උඹලා ගෙදර පොල් ගහක් තියෙන්නේ. අර ඔය ගෙට හැරෙන තැන. ආව්. හරිද? ආන් ඒකෙන් පොල් මලක් කරවලි. ඊට පස්සේ ඊට උඩ ගෙදර කුකුල් ගහ කූඩුව තියන්නේ. ඔව්. ඒ කූඩුවෙන් කුකුලව දාන බිත්තරයක් ගේන්න ඕන උඹ. තේරුණාද ඔබට? කුකුලෝ දාපු පිට. මේ ඇයි සුමනා ගෙදරින් බත් ගේන්න කියපන්? හිතපංගු සුමනා ගෙදර තියනවා කියලා දන්නේ. යකෝ සුමනලායි මේ ළඟදිනේ. දැන් මේ? මෙතන තියනවා කියලා දන්නවා කිය. මේ කොහොමද බං හරියට කිව්ව අපේ ගිට හැරෙන් පොල් ගහක් තියනවා කියලා? ඒක උඹලගේ නෙමෙයි නේද? අයිතිකාරයට අවුලුම් නම් ඉවරයි ඈ. අනේ කුටි ගන්න නම් බෑ බං ගෑනුම ගෙද කුටි ගන්න එක. කමන්නේ. කමන්නේ ඔය වෙන දෙයක් කාලා වෙන දෙයක් බලයිමු. ඒ ටික අරගෙන හෙට වරෙන් දැන් ඵලයක්. ඵලයක්. උඩ වඩා ඉන්නේ. බෑ. මූ මැනේජර්. බා. දැන් මේ වැඩේ හරියන්නේ නේද බං? හරියනවද තහනා? ඔය ඇඹිච්චෙන් ඉන්නේ. ඕකටම ඉන්නවා ගෑනු 4-5 මොන් ගන්න තරම. ඔව්. ගුරුනාගේ නේද නේද? මේ ඌව ගෑනු සිත් කරනවා මචං උන්ට කෙල්ලෝ නෑ බං. ඒක වෙනම ආක්කමක්. උන්ට ගුරුකමක් කරගන්න වෙලාවක්. යාංග මේ මේ තියෙන්නේ පොල් ගහ මේකට නගින්න වෙන්නේ. මම නගින්න මට පුළුවන් ඕවට නගින්න. පුළුවන්ද? නැගපන් නග මම බලන්න. අයියේ මම නගින්න. අඩෝ A few moments later. මේ දැන් අවුල තියෙන්නේ කුකුලෙක් දාපු එකක් හොයන්න ඕනේ ඈ. අරන් ගන්න මම ලොක් එක ගන්න. මම නම් බයයි ඒකට යන්න මූ ඵලයන් ඈ. ගන්නවා. ගලක් දීපන් ගලක්. ඕනේ. පොඩ්ඩ හිටපන් බං. අරු එනවද බලපන් බං. එනවද දන්නේ නැහැ. අයියෝ ඔය මොකද ගන්නද? නෑ ඉබ්බා වුණත් අයි හයියට තියෙන්න ඕනේ මං කියන්නේ. මේ අයියා මේක සුරතින් අල්ල ගන්න ඕනේ. ජයතර සල්ලියක්. A few moments later.
නෑයි මේ අයියගේ නෝන බත්තිව දිගලවල පුදුම බඩගින්නක් අයියට ගන්න තවත් දෙකකින් කන්න කරුණායි. ඒකයි ආවේ. ඇයි උඹලා දෙන්නේ ආයේ? මොකටද? මම ෆ්ලැට් එකේ C බ්ලොක් එකේ. මගේ නම හේමල්. මීට ටික දවසකටදී අයියගේ මල්ලි මායි අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම මල්ලිට ගැහුවා. අඩෝ උඹ අපේ අයියා මල්ලි හොදාගා. උඹ මාර මිනිහන්නේ බා. එහෙම නෙමෙයි. අයියෝ ඌව මෙතෙන්ට ගෙන්න ගහන්න. ඌ නෑ කියනවා නම් මම මෙතනදිම කපලා හොරලා ඉවරයක් කළා දාන්න. මල්ලි හේමල්ද? නෑ ඉස්සුදයි මම හේමල් නෙමෙයි. එහෙනම් මොකද ඔය කියන්නේ? ඈ? A few moments later. මේවා කෙල්ලෝ ගන්නවා මේ. කමන්නේ. මේ චන්දරේ ලින්ගේ මාරු කරාද? මේ කිස් ගන්න තියෙනවා. The next day. ඒ වැඩේ හරියට හරියයි නේද? හරියයිද දන්නේ නැහැ. හැබැයි අරුණන් ගැහුවා ගිහිල්ලා පුතු ගිහිල්ලා ගැහුවා. මගේ මේ පැත්ත කාමරේ දෙන බස් කන්න බෑ කට රිද්දේ. ගුරුනාන්සේ නැති ගත්තනම් දෙන්න. ගුරුනාන්සේ වැඩේ හරියයි නේද? කෑව බුදු කෑමක්. ඔව් මම ඔක්කොම දැක්කා. ගුරුනාන්සේ පොඩි අවුලක් තියෙනවා. ගුරුනාන්සේ පහක් දුන්නානේ. එකයි ගේන්න පුළුවන් උනේ. අනිත් හතරම ගන්න බැරි වුණා. මේ ඒක. දුන්නා නම්. මේ සඳුනි කෙස් ගහනේ. හරි මම මේකේ වැඩේ කරලා දෙන්නකො උඹලට. පොඩ්ඩක් හිටපන්කෝ. මොකද දෙන්න වැඳගත්තා නා? මේක අරන් බලයන්. හොඳට නමලා මේක ගහපන් කොට්ටේ ඇස්සේ. වැඩේ උනා කියලා හිතාගනි. හරිද? තවත් දෙකකට ප්‍රතිඵල හම්බෙයි. දැන් ඵලයක්. 3 days later. මේ ඒක නෙමෙයි. සඳුනි ආවේ නැද්ද බම්බල දිහාට? ඕන සඳුනින්ද බා. දැන් දවස් දෙක තුනක් වෙනවා තාම නෑනේ බා. ඒකනේ අවුල. එන්නේ? අර සඳුනිගේ මල්ලිනේ එන්නේ. මේ මං හිතන්නේ සඳුනිගේ මල්ලිය ඇත්තේ සතුන් ලියුමක්වත් එව්වත් දන්නේ නෑ නේ බා. මේ සතුට අඹ කැලක් කන්න ඕනේ බා. මල පෙරේත දීමි. බලපන් කතා කරලා. ඔඩි කිව්වද? මල්ලි එනවා. එනවා. මොකද්ද බං අර එන විදිය? ඉල්ලෙකුත් වගේ බං මෙච්චර ලූසිලු හිටියේ නෑනේ බං. කමන්නේ නැතිලා බලමු වරෙන් ගන්න. Hills are alive with the sound of music. ඒක නෙමෙයි මල්ලි. අක්කා මොකොත් පොඩි නිකන් ලියුමක් ඔය නැද්ද කොළ? අනේ නෑ අයියේ. ඔය අර මට දවස් හේත් තියෙන්නේ. ඒව මන් දැක්කා. ඔයගේ වචන දැක්කම මට එකම ගීත. ඒ මොන බල. මේ පොඩ්ඩක් හිටව. මේ අපි සඳුනිගේ කෙස් ගහක් කියලා උන්ගේ මල්ලිගේ කෙස් ගහ දරගෙන තියෙන 50යි. උඹට හොඳටම ෂුවර් දෙක සඳුනිගේ 50යි. මල මගුලයි. අනේ මේ කය කඩන්න බෑ කියලා ගුරුනාන්සේ කීවා. හරිද? උඹ කරගන්න දෙයක් කරගනි. මම ගියා. මේ ඉදා උඹ කියන්නේ මට ගොල්ලෙක් බදින්නේ. ඉදපයකෝ මට ගොල්ලෙක් බදින්න බෑ බං. අනේ තොටයි තෝගේ පයියා කුරට එහෙනම ගහන්න ඕනේ. පස්සිදුවයි අපි අයිස්ක්‍රීම් එකක් කන්න යමු. තෝම තෝත් පල.